Free Fire players. හරි ඉතින් අද වීඩියෝ මම ඔයාලට ගෙනත් තියෙන්නේ මම අර දාපු ෂෝට් වීඩියෝ එකකට කමෙන්ට් කරලා තියෙනවා එක්කෙනෙක් හෙඩ්ෂොට් ගන්න ට්‍රික් ගේන්න කියලා. හරි ඉතින් අද මම ගෙනත් තියෙන්නේ හෙඩ්ෂොට් ගන්න ඉම්පෝටන්ට් වෙන ට්‍රික් තුනක්. හරි එහෙනම් ඉතින් මේකේ අවසාන ට්‍රික් එක තුන්වෙනි ට්‍රික් එක ගොඩම ඉම්පෝටන්ට් ට්‍රික් එකක්. හරි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් අපිට හෙඩ්ෂොට් ගන්න ඕනිම දෙයක් තමයි මචං හරියන සෙන්සිටිව් වගේ ෆෝන් එකට හරියන සෙන්සිටිව්. ඉතින් ඔයාගේ ෆෝන් එකට හරියන සෙන්සිටිව් නැත්නම් අපිට හෙඩ්ෂොට් ගන්න වෙන්නේ. හරි ඉතින් ඔයාගේ ෆෝන් එකට හරියන සෙන්සිටිව් හදාගන්න ඕන නම් වීඩියෝ එකක් මම දාන්නම් ඕනි දිගට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකට views 100ක් આવුත් මම මේ වීඩියෝ එක ගේන්නම්. හරි එහෙනම් ඉතින් අපි යන් අපේ ඊළඟට අවශ්‍යම දේ බලන්න. ඉතින් අපිට ඊළඟට අවශ්‍යම දෙයක් තමයි quick weapon switch button එක. ඉතින් මේ quick weapon switch button එක ඔයා custom HUD එකේ තියෙන්න ඕන එක headshot ගහනවා නම් ඉතින් ඔයාලා මේක enable කරගන්න. ඊට පස්සේ ඉතින් quick weapon switch button එක ඔයාගේ custom HUD එකේ ඔයාගේ ඇඟිල්ල තියන්න පුළුවන් ඕනි තැනකට තියාගන්න. හරි එහෙනම් ඉතින් අපි දැන් බලමු අපේ ඊළඟ trick එක මොකක්ද කියලා. හරි ඉතින් අපේ ඊළඟ සහ අවසානම ට්‍රික් එක තමයි දැන් ඔයාලා හිතන්න UMP එකකින් වගේ ඔයාලා හෙඩ්ෂොට් ගහනවා නම් UMP එක දිගට මිරිකගෙන ඉන්න එපා. එතකොට හෙඩ්ෂොට් වදින්න chance එක ගොඩක් අඩුයි. ඉතින් ඔයාලා UMP එකෙන් ගහනකොට එක සැරේකට බුලට් 3ක් වගේ ගහන්න. එතකොට recoil එක control වෙනවා. ඔයාලගේ හෙඩ්ෂොට් එක easy ගහන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් මේ ට්‍රික් තුන තමයි අද වීඩියෝ එකෙන් මම කරලා තියෙන්නේ. එහෙනම් කොල්ලෝ අදට B4K ගියා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හැමෝටම good bye.